සිතට සුවය ආචාර්ය ගරු තිලකසිරි ප්‍රනාන්දු පැතුනි පියතුමා. සිතට සුවය ප්‍රතික්ෂේපය සුභවාදී ලෙස හිතට ගන්න. එවිට ජීවිතේ අලුත් කරගන්න පුළුවන්. ප්‍රතික්ෂේපයක් කියන්නේ එපා කිරීමක්, පිළිනොගැනීමක්, එම නැත්නම් අවධානයක් නොලැබීමක්. මේ ප්‍රතික්ෂේපය තුල ඔබට මට සිද්ධ වෙන්නේ බොහෝ වෙලාවට දුක කනගාටුව. අපි පොඩි වෙලාවකවත් හිතන්නේ නැහැ මේ ප්‍රතික්ෂේප කිරීම තුල මට තව අලුත් පැත්තක් ජීවිතේ හිතන්න පුළුවන් නේද කියලා. මේ සුභවාදී ලෙස හිතන්නට ඕනේ. තමන් කඩා වැටුණ කියලා ඒ කඩා වට්ටපු මිනිස්යාගෙන් පරිගැනීමට වඩා, එයාගේ වෛර කිරීමට වඩා, දුක් ගැනවිලි වලින් ජීවිතේ පුරව ගන්නවට වඩා අලුත් විදියට හිතන්න මේ ප්‍රතික්ෂේපේ මම බාර ගන්නවා, අලුත් මාවතක්, අලුත් දොරක් මගේ ජීවිතයට ඇරෙනවා කියලා. අන්න එතකොට පුළුවන් ජීවිතේ තව අලුත් ප්‍රතිපත්ති ගණනාවක් ඔබට සකස් කරගන්න. අපේ ජීවිතේ සකස් කරගනිමින්, ඒ වගේම ප්‍රතිසංස්කරණය වෙමින්, අලුත් වැඩියා වෙමින්, වෙනස් වෙමින් යන ජීවිත රටාවක් නිසා අපට ප්‍රතික්ෂේපය කවදාවත් ජීවිතේ නතර කරන තැනක් වෙන්න බෑ. ජීවිතේ නැවතුමක් වෙන්න බෑ. එතන ආරම්භයක් කරගන්නට ඕන. අන්න ඒකයි කියන්නේ ප්‍රතික්ෂේපයේ සුභවාදී ලෙස අපි හිතට ගත්තොත් අපේ ජීවිතේට අලුත් මාවතක්, දොරක් ඇරෙනවාමයි. ඔබට ජේසු පිහිටයි.